ආයුබෝවන් සිත නිවන පොඩ්කාස් මාලාවේ තවත් වැදගත් වැඩසටහනකට අදත් ඔබ ඉතාමත් ආදරේ පිළිගන්නවා. අපි හැමෝම ජීවිතයේ මොනවා හරි දෙයක් පස්සේ හඹා යනවා. ඒත් අපි කවදා හරි හිතුවද මේ හඹා යාම කෙලවර වන්නේ කොතනින්ද කියලා. අද අපි කතා කරන්නේ අපේ ජීවිතවල තියෙන මේ පිපාසය, එහෙමත් නැත්නම් තණ්හාව ගැන. බුදුදහමට අනුව මේ තණ්හාව දුකට මූලික වන්නේ කොහොමද? අපි ඒකෙන් නිදහස් වෙන්නේ කොහොමද? අද අපි ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය තුළ දුක ගැන වගේම දුකේ හට ගැනීම ගැන පැහැදිලි කරනවා. දෙවන ආර්ය සත්‍ය හේවත් සමුදය සත්‍ය මගින් පෙන්වා දෙන්නේ මේ හැම දුකකටම මුල තණ්හාව කියන එකයි. ඒ කියන්නේ භෞතික දේවල් තාන්නමාන එහෙමත් නැත්නම් සබඳතා කරේ අපේ හිතේ ඇතිවන මේ දැඩි ඇලීම මේක හරියට කවදාවත් පුරවන්න බැරි පතුලක් නැති භාජනයක් වගේ. අපි කොච්චර ලැබුණත් තවත් දේවල් බලාපොරොත්තු වෙනවා මිසක් සෑහීමකට පත්වන්නේ නැහැ. පළවෙනි පරිච්ඡේදයේ බෞද්ධ දර්ශනය තුළ තණ්හාව සහ ඡන්දය. අපි මුලින්ම ලෝභය කියන වචනේ තේරුම් ගනිමු. ලෝභය කියන්නේ යමක් අත්පත් කරගන්න හෝ Taman සතු කරගන්න තියෙන දැඩි ආශාව. මේක මුදල් හෝ දේපල විතරක් නෙවෙයි, අන් අයගේ ප්‍රශංසාව, පිළිගැනීම හෝ Taman හැම විටම නිවැරදි කියලා පෙන්වන්න තියෙන මානසික උවමනාවක් වෙන්න පුළුවන්. තණ්හාවේ හදවත තමයි ඇලීම, attachment. අපි හිතනවා මේ දේවල් ස්ථිරයි කියලා. ඒත් ඇත්තටම හැමදේම අනිත්‍යයි. මෙතනදී අපි තීරම් ගත යුතු ඉතාමත් වැදගත් කරුණක් තියෙනවා. හැම කැමැත්තක්ම තණ්හාව නෙවෙයි. බුදුදහමේ මේ කැමැත්ත හඳුන්වන්නේ ඡන්දය කියන වචනය භාවිතා කරනවා. ඡන්දය කියන එකේ ස්වභාවය තීරණය වෙන්නේ අපේ චේතනාව මතයි. ඒ කියන්නේ මේක පැති දෙකකට ක්‍රියා කරන්න පුළුවන්. අකුසල ඡන්දය නිවැරදි දෙයක් කිරීම හෝ පංචකාමයන් පස්සේ හඹා යන්න ඇතිවන කැමැත්ත. උදාහරණයක් විදිහට තව කෙනෙකුට හානි කරලා හරි තමන්ගේ වාසිය සොයා ගන්න තියෙන උනන්දුව. කුසල ඡන්දය යහපත් දෙයක් කරන්න, අධ්‍යාත්මිකව වර්ධනය වෙන්න, නිවන් අවබෝධ කරගන්න හෝ අන් අයට උදව් කරන්න ඇතිවන කැමැත්ත. ඒ නිසා ඡන්දය කියන්නේ සාධාරණ කැමැත්තක් හෝ යම් දෙයක නිරත වෙන්න තියෙන උනන්දුවයි. හැබැයි කැමැත්ත අල්ලගන්න හෝ අයිති කරගන්න කියන තැනට ගියොත් ඒක අකුසලයක් වෙන තණ්හාව බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තණ්හාව දැවෙන ගින්නට සමාන කළේ ඒකයි. ගින්නට කොච්චර දර දැම්මත් ඒක නිවෙන්නේ නැහැ, තවත් ඇවිලෙනවා විතරයි. දෙවන පරිච්ඡේදයේ ආශාව දුකට මඟ පාදන ආකාරය. අපි ඇයි දේවල් වලට ඇලෙන්නේ? මොකද අපි හිතනවා ඒ දේ ලැබුණාම අපට සදාකාලික සතුටක් ලැබේ කියලා. ඒත් අපි දන්නවා ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. අපි රත් වෙච්ච යකඩ දන් ගෙඩියක් තදින් අල්ලගෙන ඉන්නවා වගේ අපි දේවල් අල්ලගෙන ඉන්න තරමට අපිට දැනෙන වේදනාව වැඩි. කිසා ගෝතමගේ කතාව මතකද? ඒ තමන්ගේ මියගිය දරුවා ගැන ඇති වුණු දැඩි ඇල්ම නිසා විශාල දුකට පත් වුණා. ඒත් මරණය කියන අනිත්‍ය ධර්මය අවබෝධ කරගත්තාම ඇයට ඒ දුකින් මිදෙන්න පුළුවන් වුණා. අපි ලස්සන මලක් දෙස බලලා ඒක අගය කළාට වරදක් නැහැ. හැබැයි මල පරවෙන්න දෙන්නේ නැහැ කියලා අපි ඒකට ඇලුනොත් මල පරවෙනකොට අපේ හිතත් පරවෙනවා. සැබෑ සතුට ලැබෙන්නේ දේවල් අයිති කර ගැනීමෙන් නෙවෙයි. ඒවයි ස්වභාවය තේරුම් අරගෙන ඇලීම් ලිහිල් කිරීමෙන්. තුන්වන පරිච්ඡේදයේ ත්‍රිවිධ විෂයන් සහ සංසාරය. බුදුදහමේ පෙන්වා දෙන අකුසල මූල තුනක් තියෙනවා. ඒ තමයි ලෝභ, දෝෂ, මෝහ. මේ තුනම එකට බැඳිලායි තියෙන්නේ. අපි යම් දෙයකට ලෝභ කරනවා, ඒක අපිට ලැබෙන්නේ නැති වුණාම ඒ කවුරු හරි ඒකට බාධා කළාම අපිට තරහක් එනවා. ඒ කියන්නේ ද්වේෂය ඇති වෙනවා. මේ හැම දෙයකටම මුල වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැනීම හේවත් මෝහයයි. අපි මේ විෂයන් තුනට ඉඩ දෙන හැම වෙලාවකම අපි කරන්නේ කර්ම රැස් කරන එක. ඒක හරියට රෝදයක් කැරකෙනවා වගේ. අපව සංසාර චක්‍රයේ දිගින් දිගටම රඳවා තබා ගන්නවා. බුදුහිමියන් වදාළේ ඔබ සිතන දේ ඔබ බවට පත්වේ කියලා.
ඒ නිසා අපේ හිත ඇතුලේ ඇතිවන මේ ලෝභී සිතුවිලි හඳුනා ගැනීම තමයි මේ චක්‍රයෙන් මිදෙන්න තියෙන පළමු පියවර. 4 වෙනි පරිච්ඡේදයේ තණ්හාව හඳුනා ගනිමු. අපි කොහොමද මේ හිතේ තියෙන තණ්හාව අල්ලගන්නේ? මේකට තියෙන හොඳම ක්‍රමය තමයි සති, ඒවත් සිහිය, මයින්ඩ්ෆුල්නස් පුහුණු කිරීම. අපි යම් දෙයක් දෙස බලන විට හෝ යමක් මිලදී ගන්න යන විට මොහොතකට නතර වෙලා බලන්න මේක මට ඇත්තටම අවශ්‍ය දෙයක්ද? නැත්නම් මේක මගේ අහංකාරය පෝෂණය කරන්න කරන දෙයක්ද? විපස්සනා භාවනාව හරහා අපට පුළුවන් අපේ සිතුවිලි දෙස උපේක්ෂාවෙන් බලන්න. සිතුවිලි කියන්නේ සාගරේ රළ වගේ ඒවා එනවා යනවා. අපි ඒ රළ මත නැගලා යන්නේ නැතුව වෙරළට වෙලා රළ දෙස බලන් ඉන්නවා වගේ අපේ ආශාවන් දෙස බලන්න පුරුදු වුණොත් අපට පුළුවන් ඒ ආශාවන්ගෙන් නිදහස් වෙන්න. 5 වන පරිච්ඡේදය නූතන ලෝකේ සහ ප්‍රායෝගික විසඳුම්. අද කාලේ අපි ඉන්නේ පරිභෝජනවාදී ලෝකයක. හැම වෙළඳ-දැන්වීමකින්ම කියන්නේ මේක ගත්තොත් විතරයි ඒවා සතුටින් ඉන්නේ කියලා. ඒත් ඒක බොරුවක්. ඒ නිසා අපි මේ ප්‍රායෝගික පියවර 5 අනුගමනය කරලා බලමු. සතුටින් ඉන්න පුරුදු වෙන්න. තමන්ට තියෙන දේ ගැන සතුටු වෙන්න. සන්තුෂ්ටි පරමං ධන. සතුට තමයි උතුම්ම ධනය. ජීවිතේ සරල කරගන්න. අවශ්‍යතා සහ උමනාව වෙන් කරලා හඳුනා ගන්න. ත්‍යාගශීලී වන්න. දෙන තරමටයි හිත නිදහස් වෙන්නේ. අත්හැරීම පුරුදු කරන්න. සිහියෙන් ඉන්න. හැම ක්‍රියාවක්ම සිහියෙන් කරන්න. අනිත්‍ය මෙනෙහි කරන්න. කිසිම දෙයක් සදහටම පවතින්නේ නැති බව නිතර මතක් කරගන්න. ලෝභය කියන්නේ බලවත් හතුරෙක් වුණාත් ප්‍රඥාවෙන් ඒක පරාජය කරන්න අපට පුළුවන්. අද අපි කතා කළ මේ දහම් කරුණු ඔබගේ ජීවිතයට අලුත් ආලෝකයක් එකතු කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මතක තබා ගන්න, සැබෑ නිදහස තියෙන්නේ දේවල් ගොඩගසා ගැනීම තුළ නෙවෙයි, අනවශ්‍ය ඇලීම් අත්හැරීම් තුළයි. තවත් මෙවැනිම හරවත් සාකච්ඡාවකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට ශාන්ත වූ සංසුන් වූ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.